උතරාජාබි ශ්‍රේෂ්ඨංග මම තිලකලලාටේ ධර්මරාජාබි නිරෝධ්‍යංග මම සකල ශරීරේ භූෂණං සංඝ රත්වා පිටතුනුරුවන් හීපාවඳින්වත් මුදුන්දී සත්ලොවට ගුරුවන මෙත්පව් කිමිර දිනනින යසිංගලෝව වලමින බුද්ධ රත්නය වඳින බැතියෙන ආංග වූ යහ පත්ගති භංග කර පවුනිති සංඝ රත්නය වඳින බැතිනිති කපේ දරුවා එක දරුවෙක් ගැන බලනවා. සත්‍යද? එක දරුවෙක් ගැන බලනවා. මේකේ දෝෂ ටිකක් තියෙනවා හිතේ. එක දරුවට බලපහනවා. මගේ දරුවා එක්කගෙන ගිහිල්ලා ඒක සුද්ධ කරගන්න. හොඳයි. ඊළඟ පේන බලන්න එන්න. ආරාධනා කරනවා. මේ බුලත් අත දීපු දරුවා තමන්ගේ මුළු භූමි ස්ථානයේ ඉඳන් මේ දරුවෝ මේ කහන්නේ නෑ එහෙමද සහලුණාද යා අම්මේ තෙරුවන් සරණයි ශ්‍රී විශ්ව මාතා දේව මැදුරේ සිට
ඉතින් මේ විවෘත කිරීම කරේ හලාවත ප්‍රදේශයේ මගේ දේවදරුවෙක්ගේ දේව මන්දිරය. ඉතින් මාසයක් වගේ කෙටි කාල සීමාවකදී රවිෂා පුතේ ඔයාට කැඹුරු මාලාව ගොඩාක් ජනී ජනතාව ගලාගෙන එනවා. මට ඇත්තටම ගොඩක් සතුටුයි පුතේ. ඔයා ඊයේ දිනේදී ගුරු මෑණියෝ මුණ ගැසීමට ආවා. ඉතින් ඔයාගේ දේවස්ථානෙට ගොඩාක් සෙනග එනවා. මෑණියෝ මට හරි සතුටුයි කිව්වා. ඉතින් කෙටි කාලයක මාසයක් වගේ කාල සීමාවකදී එවැනි තත්ත්වයක් ඔයාට උදාපත් කර දීම පිළිබඳව මුළු හදවතින්ම වරම් ජීවිතේ ගුරුවරයෙක් විදිහට මම සතුටු වෙනවා පුතේ. මට මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්න බැරුණා පුතේ මේ දවස් ටිකේ අසනීප තත්ත්වයන් ශාන්ති කර්ම වලට ගියපු නිසා. ඉතින් රවිෂ පුතේ ඔයාට සුබානාගතයක් වේවා. මුළු ලෝක සත්‍යයටම හොඳින් පිහිට වෙන්න, යහපත් ඉදිරි පිහිට වෙන්න. මිල මුදල් ඉස්සර නොකර මිනිස්යන්ගේ අසරණකම දුක දෙකලා පිහිට වෙන්න දරුවෙක් වුණා ඔයා. ඉතින් ඒකට මට ගොඩාක් සතුටුයි පුතේ. ගුරු මෑණියෝ කෙනෙක් විදියට ඔයාට හැමදාමත් යහපතක් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ. තෙරුවන් සරණයි.